මේ ජීවිතේ කිසි දෙයක් අල්ලගෙන දඟලන්න එපා. අපිට බැනපුවා, දොස් කියපුවා, නිඳා කරපුවා, ප්‍රශ්න වෙච්ච අල්ලන් ඉන්න එපා. ඒවත් ඇරලා දාන්න. සමහරුන්ට රැට නිින්ද යන්නේ නැහැ. ඇයි නිින්ද යන්නේ නැත්තේ? රාත්‍රී ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මතක තියෙන අතීතයේ ප්‍රශ්නයක් නිසා. රැට මතක් වෙනවා අරුගෙන් ගුටි කාපුවා මූට ගහපුවා. එක්ක නැති වෙච්ච එක්ක ලැබිච්ච. සමහර මිනිස්සු රැ එළි වෙනකන් ඒව කල්පනා කර කර ඉන්නවා. එක්කෝ මේ පැත්තෙන් අනාගතයට යනවා. අනාගතයට ගිහිල්ලා ඉස්සරහට වෙන දේවල්. මෙහෙම වේවිද මෙහෙම වේවිද මේ කීකේව හිත ඉන්නවා. රැට නිින්දක් නැහැ. මේ අද දවස තමයි හොඳම දවස. දැන් තමයි සුබම වෙලාව. ඕගොල්ලොන්ට එහෙම හිතෙන්නේ නැහනේ. ඕගොල්ලෝ හෙට දවස සුබ කරගන්න. මම නම් හෙට දවස මට විශ්වාස නැහැ උදා වෙනකම්. මට විශ්වාස දැන් මට නෙමෙයි ලෝකේ කාටවත් විශ්වාස කරන්න බෑ. අපට හෙට දවස උදා වෙලා ඉවර වෙනකම් කියන්න බෑ. ඊයේ දවස ගැන අපට තියෙන්නේ මතකය පිළිබඳ දත්තයක් පමණයි. සාක්ෂියක් නැහැ. ඊයේ දවස තිබිච්ච එකට සාක්ෂියක් කියන්න බෑ. තියෙන දත්තයක් ඔළුවේ තියෙනවා. ඊයේ රෑ වුණා, අද උදා වුණා, දැන් අද හවස වෙලා කියලා දත්තයක් විතරයි තියෙන්නේ. හෙට එනවා කියලා විශ්වාසයක් තියෙනවා. එහෙනම් දැන් මේ ඇත්තම දැනෙන දේ මේ මොහොත පමණයි. එතකොට මේ ඔක්කොම තියෙන්නේ මේ මොහොතේ. නිවන තියෙන්නේ කොහෙද? මේ මොහොතේ. එතකොට අපිට කියන්නේ පොඩි කාලේ ඉඳලා මිනිස්සු මරුණායින් පස්සේ නිවන් දකින්නවා කියන එක. ඒ අපේ ආච්චිලා කියපු බණ. කිසිම මිනිහෙක් මරණයෙන් පස්සේ නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ වර්තමානයේ. දැන් නිවන් දකින්නේ. දැන් තමයි දිව්‍ය ලෝකයක්. සමහරු පින් කරනවනේ ලබන ආත්මේ ටිකට් එක ගන්න. නිකමට මට කියන ටිකට් ගත්ත කවුරු හරි ඉන්නවද හම්බෙච්ච එකක් නැහැ. ඒවා හිතලු ඔක්කොම. ඔය මොකක්වත් නැතුව මේ අද දවස දැන් මේ මොහොත හොඳට තමුන්ට පුළුවන් දෙයක් තියෙනවා හොඳට උදව් කරලා. හොඳට කාලා බීලා. නිදහසෙන් සතුටෙන් විවේකයෙන් ජීවත් වුණා නම් මට තේරෙන ජීවිතේ එච්චරයි. අනික හුඟක් අය ප්ලෑන් කරනවනේ වයසට ගිහිල්ලා සතුටෙන් ඉන්න. කිසිම තේරුමක් නැහැ. සමහරු විශ්‍රාම යනවා මම අවුරුදු 65න් 70න් විශ්‍රාම යනවා. ඊට පස්සේ මම 70 ඉඳලා මෙහෙමයි ලොකු ප්ලෑන් එකක් තියෙනවා. සමහරට 69න් මම මැරෙනවා. ඉතින් ප්ලෑන් ඉවරයි. අන්තිමට 69 වෙනකන් ජීවත් වුණා. ජීවිතේකුත් නැහැ 70 ඉඳලානේ ජීවත් වෙන කල්පනා කරේ. ඉතින් අපි 69ක් වෙනකන් ඉන්නේ 29න් පටන් ගන්න. ඒතර අපේ ජීවිතයක් තියෙනවා. මම කියන්නේ මේ අපි දැකපු සාම්ප්‍රදායික වීව් එක වෙනස් කරන්න. අද දවස තමයි දවස, අද දැන් තමයි මොහොත, අද තමයි වෙලාව කියලා ජීවත් වෙන්න පටන් ගන්න. කිසිම දෙයක් මෙහෙම අල්ලගෙන තද කරගන්න එපා අතහැරලා දාන්න. නැති වෙන දේවල් වලට නැති වෙන දේ. ඔයගොල්ලෝ නැති වෙන දෙන්නේ නැණි බයයිනේ. කිසිම දෙයක් මිනිස්සෙකුට අහිමි වෙන්නේ නැහැ. මට තේරෙන්නේ මිනිස්සෙකුට අයිති දේවල් ටිකක් කොහොමද තියෙනවා. ඒ ටිකේ මිනිස්සෙක් කැමති වුණත් අකමැති වුණත් ජීවිතේ ටික තියෙනවා. ඔයගොල්ලන්ට මේ වයස යනකොට තේරෙන්නේ.